ඉමායත් එක්ක කතා බහ කරන්න ආව ඊළඟ ටෙලිග්‍රාම් එක ඊළඟ ෆිල්ම් එක ගැන. ඒක දන්නවනේ කවුද කියලා? ජනප්‍රිය රංගන ශිල්පිනිය. ඉමාය ලියනගේත් එක්ක තමයි මේ කතා බහ කරන්න. ඇත්තටම මේ නාට්‍යයක් ගැන නෙවෙයි. ඇත්තටම මේ නාට්‍යයක් වගේ ප්‍රසිද්ධත්වයට පත් වෙලා තියෙන බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙලා තියෙන පැජන්ට් එක පිළිබඳව තමයි මිස් ඇන්ඩ් මිසිස් බියුටි ක්වීන් ශ්‍රී ලංකා ඉන් ඉටලි. මේ පැජන්ට් එක බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙමින් තියෙන ජනප්‍රිය වෙමින් තියෙන වැඩසටහනක්. ඒ වගේම විවිධ කතා බහට ලක් වෙච්ච වැඩසටහනක්. ඉමයි මොකද තත්ත්වය දැන්? අයියේ දැන් ඉතින් මාස 9ක් වගේ මාස 9ක් 8ක් වගේ අරන් ආපු වැඩ කොට්ටාසේ දැන් නිමා වෙමින් තියෙන්නේ. දැන් අවසානයේ ළඟයි. ඉතින් දැන් අවසානයේ ඉතාමත් සාර්ථක කරගන්න තමයි මේ දවස්වල කැප වෙන්නේ. ඉතින් අර අපි කියන්නේ දරුවෙක්ව කුස තුල තියාගෙන ඉන්න මාස 9ක් ඒ වගේ හරි පරිස්සමට අරන් ආපු වැඩසටහනක් මේක. ඉතින් දැන් අර දරුවව බිහි කරන්න සූදානම් වෙනවා වගේ හරි පරිස්සමෙන් සූදානම් වෙනවා අවසන් මහා තරගයට. ඔව් ඒ අවසන් මහා තරගයේ ක්ලික් වුණා. ඔබ දන්නවා දැන් අපි ඉමායගෙන්ම අහමු ඒක තමයි ඉමාය තමයි අවසාන හැම දෙයකම වගකීම් දරන අධ්‍යක්ෂකතුමිය මේ වැඩසටහනේ අධ්‍යක්ෂකතුමියට වැඩ කටයුතු කරන්නේ. වගේ තමයි මේකේ බර දරන්නේ වගකීම් දරන්නේ ඒ හැම දෙයක්ම කරන්නේ ඉමාය. ඒක නිසා තමයි මේ වැඩසටහන මේ විදිහට ගෙනන්නේ. ඒකට ඔබට පැහැදිලි මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නේ අවශ්‍යම කෙනා නිසා. ඉතින් ඉමාය ඇත්තටම දැන් වැඩසටහන කවද්ද තියෙන්නේ කොහෙද තියෙන්නේ ඒ පිළිබඳව දැන් බොහෝ දෙනෙක් විමසිලිමත් වෙනවා. ඒකට පිළිතුරක් හැටියට දුන්නා. ඔව් අයියේ දැන් අවසන් මහා තරගය තියෙන්නේ සැප්තැම්බර් 7 වෙනිදා. ඒ කියන්නේ මගේ ලකි ඩේට් එක සැප්තැම්බර් 7. ඉතින් මේකේ තියෙන්නේ මංගෝ ස්කින්. අපි මේක ඉදිරියේදී අපි ඉන්දිරිස්සොයික කියන්නේ ලිපිනේ අපි දාන එන විදිහ කොහොමද කියලා අපි ඒක දැනුවත් කරනවා. මංගෝ ස්කින් මේක ඩිස්කෝටෙක් එකක්. ඉතින් හරි ලස්සන තැනක්. ඉතින් මං හිතනවා අපේ වැඩේට සුදුසුම තැනක් මම හොයමින් හිටියේ. ඒ කියන්නේ අර පැජන්ට් එකක් කියපුවම අයියේ ඒක වෙනම දෙයක්. ඉතින් ඒකට සුදුසු වටපිටාව තියෙන තැනක් හොයමින් ඉද්දි හරි ලස්සන තැනක් අපිට හම්බුණා. ඉතින් සැප්තැම්බර් 7 වෙනිදා මංගෝ ස්කින් එකේදී තමයි අපේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ. කීයටද වෙලාව කොහොමද? මෙහෙමයි අයියේ. ඇත්තටම අපි 4:45ට අපේ රතු පළස අපි රෙඩ් කාපට් එක ස්ටාර්ට් කරනවා. ඒක සාමාන්‍ය සිද්ධ වෙන්නේ අපි එන ආරාධිතයන්. එතකොට මේක බලන්න එන අය හැම කෙනෙකුම රතු පළසෙන් පිළිගන්නවා. සහ එතනදී පොඩි ඉන්ටර්විව් එකක් වගේ නායකගෙන් අදහස් විමසීමක් සිද්ධ වෙනවා. එතනින් පස්සේ අපි සම්පූර්ණ වැඩසටහන පටන් ගන්නවා 5:00ට. මම හිතන්නේ වෙලාව තැන ඔබට දැන් අවබෝධයක් ඇති. ඒත් එක්කම තමයි මේ වැඩසටහනට සහභාගී වෙන්න කෙනෙක් ඉන්නවනම් කොහොමද? ටිකට් පත් මිලදී ගන්න ඕනේද? කොහොමද ඒ වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ? ඔව් අයියේ ඇත්තටම ටිකට් පත් මේ වෙනකොට අපි සූදානම් කරමින් යනවා. ලබන සතිය වෙනකොට අපි ටිකට් පත් නිකුත් කරනවා. එතකොට ලබන සතියේ ඉඳන් පුළුවන් ඕනම කෙනෙකුට මේ තරගෙ නරඹන්න එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට පුළුවන් ටිකට් පතක් මිලදී ගන්න. ඉතින් අපි සූදානම් කරලා තියෙනවා අයියේ. දැන් අපි මේ ඉතාලිය ගත්තම අපේ මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකයෝ වැඩිපුර ගැවසෙන ස්ථාන තියෙනවා. අපේ සාරා, එතකොට සාන්තා අගුස්ටිනෝ, එතකොට චෙර්තෝසා, ඔය වගේ ස්ථාන බ්‍රෙන්තා, ඒ වගේ ස්ථාන කීපයක අපි සූදානම් කරලා තියෙනවා ටිකට් පත් නිකුත් කරන්න. එතකොට ඕනම කෙනෙකුට අපි ඉදිරියේදී අපි දැනුවත් කරනවා ඒ තැන් මොන වගේ ස්ථාන වලින්ද, ඒ කියන්නේ මොන වගේ ආයතන වලින්ද ලබා ගන්න පුළුවන් කියන දේ. ඉතින් අපි ඉදිරියේදී ඒක දැනුවත් කරනවා ඕනම කෙනෙක්ට ඒ ස්ථාන වලින් ටිකට් පතක් ඉදිරියේදී මිලදී ගන්න පුළුවන්. ලබන සතියෙන් පස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා මේ වැඩසටහන සඳහා අවශ්‍ය කරන විවිධ මිල ගණන් යටතේ තිබෙන ටිකට් පත් ඔබට මිලදී ගන්න. ඒ කරුණත් සඳහන් කරමින් දැන් ඔබ බලාගෙන ඇති ඊළඟට සුවිශේෂී ප්‍රශ්නය අහයිද කියලා. ඒ ප්‍රශ්න මම අහන්න යන්නේ. විනිශ්චය මණ්ඩලය සූදානම්, ආරාධිත අමුත්තන් සූදානම්. කොහොමද ඒ සූදානම්? ඇත්තටම අයියේ මේ වෙනකොට හැම දෙයක්ම වගේ ඉතමත් හොඳ ආකාරයේ සූදානම් වෙමින් යනවා. ඉතින් ඇත්තටම විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගී වෙන්නේ නැහැ. තාමත් අපි පොඩ්ඩක් රහසක් විදිහට තියන් ඉන්නවා. අවසාන මොහොතේ අපි දැනුවත් කරන්න සූදානම්. මේ සියල්ල සූදානම් කරගෙන යනවා. මොකද මම හිතන්නේ අර හොඳම දේවල් අපි අවසාන මොහොතේ දෙනකොට පොඩ්ඩක් රසවත්කම වැඩි, රසය වැඩි. ඉතින් කොහොමද අයියේ ශේෂ්ත්‍රය තාමත් පළපුරුද්දක් තියෙන මේ වගේ කියන්නේ බියුටි පැෂන්ට් එකක් කියපුවම මේක වෙනම ශේෂ්ත්‍රයක්. ඉතින් ඒ ශේෂ්ත්‍රයේ මනා දැනුමක් තියෙන, මනා අවබෝධයක් තියෙන අය තමයි විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගී වන්නේ. ශ්‍රී ලාංකිකයෝ වගේම විදේශිකයිනුත් මේ විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගී වෙනවා. මම හිතන්නේ මේ කරුණු කාරණා එකින් එක විසඳනකොට බොහෝ දෙනෙක් ඇත්තටම දැන් බොහෝ දෙනෙක් කතා බහට ලක් වුණා. විශේෂයෙන්ම මේ
හිමායා කරන පළවෙනි වැඩසටහන. හිමායා කරන පළවෙනි වැඩසටහන. මේ පළවෙනි වැඩසටහන උනාට හිමායා කියලා කියන්නේ මේ පිළිබඳව මන අවබෝධයක් ඇති විනිසුරුවරියක් හැටියට බොහෝ කටයුතු කරපු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ පිළිබඳව අවබෝධ දෙන හැබැයි මිලානෝ නගරයේ පවත්වන පළවෙනි වැඩසටහන. මේ අභියෝගය පිළිබඳව කතා බහ කරද්දී දැන් මේ මොහොත වෙනකොට කොහොමද මේ ප්‍රෙෂර් එක කොහොමද ලැබෙන අභියෝගය කොහොමද ඒ තත්ත්වය ගැන කතා කරන්නේ? අයි මෙහෙමයි. ඇත්තටම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ මේ තරඟේ මාස 8ක් මාස 9ක් වගේ කාලයක් අරන් ආවා මම. ඉතින් ඒට හේතුව තමයි මට විවිධ දේවල් තිබුණා සූදානම් කරගන්න, කල්පනාකරණය කරගන්න. මොකද මගේ පළවෙනි වැඩේ ඒතකොට මට යම්කිසි අත්දැකීමක් ලබා ගන්න උවමනා වුණා. මොන විදියටද මේක දිව යන්නේ කියලා බලන්න මට කාලය අවශ්‍ය වුණ හින්දා තමයි මම මේ වගේ දීර්ඝ කාලයක් ලබා ගත්තේ. ඊට ඉස්සෙල්ලා මම කිව්වා වගේ අර කුස තුල දරුවෙක් පරිස්සමට තියාගෙන ඉඳලා බිහි කරන්න යනවා වගේ තමයි මගේ මේ අවසන් මහා තරඟයට මම සූදානම් වෙන්නේ. හරි පරිස්සමෙන්. ඉතින් ඇත්තටම බාධක කියන දේවල් අයියේ මම හිතන්නේ අපහාස නින්දා බාධක මේ දේවල් අපි ඕනම ශාස්ත්‍රයක අපි බලාපොරොත්තු විය යුතු දේවල් සහ විවේචන කියන දේ අපිට ලැබෙන දේවල්. ඉතින් මම මේ මිලානෝ නගරේ සහ මේ ඉතාලියේදී මගේ පළවෙනි වැඩේ. ඉතින් එතනදී මට ආපු අභියෝග තියෙනවා, බාධක තියෙනවා. නමුත් මම හැම මොහොතකම මම උත්සාහ කරන්නේ අයියේ දැන් මම කරන දේ දැන් මේ මගේ ශාස්ත්‍රයනේ. එතකොට මෙතනදී මම අවධානය යොමු කරන්න ඕන තනිකරම මේ වැඩේ ගැන. අර ඒ කියන්නේ මගේ ටාගට් එක තියෙන්න ඕන මම මේක කොහොමද සාර්ථක කරගන්නේ. මොකද මට අවශ්‍ය නැහැ අයියේ. කියන්නේ මට අවශ්‍ය උනේ නැහැ සහ මට අවශ්‍ය නැහැ මේක තවත් ඒ කියන්නේ එක වැඩක් කරා ඒක එතනින් ඉවර කරන්න. මට අවශ්‍යයි මේක දිගින් දිගට අරගෙන යන්න. ඒ වගේම මගේ ප්‍රමිතිය කියන්නේ මේ වැඩසටහන දැක්කම මේක හිමායාගේ වැඩ වව් කියන එක දැනෙන්න ඕන මිනිස්සුන්ට. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මහන්සි වෙන්නේ. ඉතින් බාධක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ බාධක නින්දා අපහාස විවේචන ඒවා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. කියන්නේ අපිට හොඳ විවේචන එන්න පුළුවන්, නරක විවේචන එන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට අපිට විවේචන ඉදිරිපත් කරන්නත් පුළුවන්. හැබැයි මම විශ්වාස කරන දෙයක් අයියේ දැන් අපි කොච්චර හොඳට දෙයක් කරා වුණත් අපිට කැමති කොටාසයක් ඉන්නවා, අපිට අකමැති කොටාසයක් ඉන්නවා. ඒක ඇවිල්ලා ඒක තමුන්ගේ අදහස් සිතුවිලි ඒ දේවල් එක්ක. ඉතින් ඒවා ගැන අපි එච්චර හිතන්නේ නැතුව මම හිතන්නේ අපි අරමුණු කරනවා නම් අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්න සහ ඒක සාර්ථක කරගන්න අවශ්‍ය දේවල් සාධක කළමනාකරණය කිරීම ගැන අපි වැය වෙනකොට අපිට අර අනවශ්‍ය දේවල් ගැන හිතන්න කාලයක් නැහැ අයියේ. මේ වැඩසටහන Miss and Mrs Beautiful. ඒ කියන්නේ විවාහක සහ අවිවාහක. දැන් මේ තරඟකාරණියන්ගේ සහ ඒ පවුල් වල තිබෙන සහයෝගය කොහොමද ඔබට ලැබෙන්නේ? අයි ඇත්තටම ඒ ගැන මතක් කරන්න ඕන මගේ තරඟකාරියන් ඉන්නවා 14 දෙනෙක්. මිස් මිසස් දෙගොල්ලොම 14 දෙනෙක් ඉන්නවා. ඇත්තටම මම හිතනවා මට ලැබිලා තියෙන මගේ තරඟයට අයදුම් කරලා තියෙන්නේ හොඳම තරඟකාරයෝ කියලා. ඒකට හේතුව ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය. ඔවුන්ගේ ඒ කියන්නේ නිවසේන් දෙමාපියන්ගෙන් දැන් මිසස් එකේ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගෙන් ලැබෙන ඒ සහයෝගය සහ ඔවුන්ට තියෙන උනන්දුව ඒ කියන්නේ අපේ මිනි පැෂන්ස් වෙනුවෙන් සහ අපේ අපසන් මහා තරගය වෙනුවෙන් ඔවුන් සූදානම් වෙන ඒ උනන්දුව ඒ කියන්නේ ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම නැත්නම් දැන් තවත් එක වැඩසටහනක් විදිහට මම තරගකාරියන් අරගෙන යනවා. ඒගොල්ලොත් අර නිකන් ඔහේ ඉන්නම් වාලේ එනවනම් මං හිතනවා කියන්නේ අර මගේ පැත්තෙන් විතරක් ඇඳන් යනවනම් ඒක සාර්ථක කරගන්න මට බෑ. නමුත් මට ලැබිලා තියෙන තරඟකාරයෝ ඇත්තටම හරිම උනන්දුයි මේ වැඩේට. කියන්නේ හැමෝම වගේ අලුත් අය. කියන්නේ ශාස්ත්‍රයට අලුත් අය. කියන්නේ ගමනක් යන්න, ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් මම හිතනවා ඔහුන්ගෙන් සහ ඒ දෙමව්පියන්ගෙන් ස්වාමි පුරුෂයන්ගෙන් ඒ ලැබෙන සහයෝගය මට ඉතාමත් වටිනවා. ඉතින් මට පුළුවන් උපරිම දේ ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒගොල්ලන්ට ඉදිරි ගමනක් හදලා දෙන්න. මෙතනින් ඉවර වෙන්නේ නැතුව දැන් පැෂන්ට් එකක් වින් කරනවා හෝ පරදිනවා. එතනින් එහාට ඒ කියන්නේ හැමදේම නවතිනවට වඩා ඒ හැම කෙනෙකුටම ශාස්ත්‍ර ඉදිරියට යන්න කැමති හැම කෙනෙකුටම ඉදිරි මාර්ගයක් විවෘත කරලා දෙන්න තමයි මේ කැප වෙන්නේ. ඔව් ඒකත් එක්කම විශේෂම ප්‍රශ්නයක් අහන්න කැමති. දැන් ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන වෙනස් වූ ආකාරයකින් දැක බලා ගන්න. ඇත්තටම දැන් ප්‍රේක්ෂකයන් ඔබ අවසාන වශයෙන් කොහොමද කියන්නේ මේක ඇත්තටම මේක තවත් වැඩසටහනක් නෙවෙයි. මේක අලුත්ම අත්දැකීමක් වේවි. අලුත් අත්දැකීම් විඳගන්න පුළුවන්කම ලැබේවි. මේකේ විනිශ්චය විවිධභාවකින් අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියන ගැරන්සිය. කියන්නේ ඔබ කොහොමද ඒක ලබා දෙන්නේ? ඒ වගේම ඔය ප්‍රශ්න දෙකක් එකට මම හෙව්වේ. කොහොමද විනිශ්චය පිළිබඳව සහ මේක අලුත් අත්දැකීමක් කියන තැන ඔබගේ කොහොමද දකින්නේ?
අයි මේමයි එතනදී මම කියන්න ඕන දැන් මේ මගේ පළවෙනි වැඩේනේ. ඒතකොට මට ආරම්භයේදීම මට ලොකු අර ප්‍රයත්නයක් දරන්න වුණා මේක තවත් එක වැඩක් නෙමෙයි. මාව විශ්වාස කරන්න කියන දේ මට ලොකු ප්‍රයත්නයක් දරන්න වුණා. ඒක අර මිනිස්සුන්ට අනිවාර්යයෙන්. මොකද ඒක මම කාටවත් ඒක මොකද දෝෂාරෝපණයක් කරන්නේ නැහැ. හේතුව දැන් පළවෙනි වැඩේනේ මගේ මේ තාරිය ඇතුළේ. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙහා ඇවිල්ලා මොනව කරයිද? තවත් ඒ කියන්නේ තවත් පැෂන්ට් එකක් විතරක් තවත් නිකන් ඉවෙන්ට් එකක් විතරක්ද මේක. එතකොට මෙයා මොනව කරයිද කියන දේ මිනිස්සුන්ට ගැටලුව තියෙනවනේ. ඒක හරිම සාධාරණී කාරණයක්. නමුත් මම හිතනවා දැන් යම් කිසි කෙනෙක් දැක්කනම් මේ මාස 9 මාස 8 පුරාවට අපේ තරඟ දිව යන ආකාරය දකින්න නැතිනේ. ඒකට මං හිතනවා මම කියන එක හොඳ නෑ අයියේ. මං හිතනවා ඒක විනිශ්චය කරන්න ඕන ඒක බලන අය. يعني මං හිතනවා මේ වැඩසටහන මේ මාස ගණනක් පුරාවට දිව ගිය ආකාරය එක්ක ඔයගොල්ලන්ට පුළුවන් යම්කිසි නිගමනයකට එන්න මේ වැඩේ මොන වගේ වැඩක්ද මේක තවත් එක වැඩක්ද නැත්නම් අලුත් වැඩක්ද මේක වෙනසක් තියනවද කියලා මම බාර කරනවා ඔයගොල්ලන්ට ඒක තීරණය කරන්න සහ මම ආරාධනා කරනවා අවසන් මහා තරඟයට එන්න. දැන් මේක තමයි මට මගේ හිතේ තියෙන දේ මට කරලා පෙන්වන්න තියෙන එකම අවස්ථාව මේක. ඒ කියන්නේ මම මෙතනදිත් ඉල්ලන්නේ මාව විශ්වාස කරන්න මට මේ වැඩේ ලස්සනට සාර්ථකව කරන්න මට අවස්ථාව දෙන්න. එතකොට ඔයගොල්ලෝ මේක දැක්කට පස්සේ අනිවාර්යෙන් මේ වැඩේ සාර්ථක වුණොත්යි මම හිතනවා ඊළඟ අවුරුද්දේ ඉඳලා මට මෙච්චර ප්‍රයත්නයක් දරන්න නැහැ. මොකද ඒ විශ්වාසය මම ගොඩනගලා තියෙන්නේ. නමුත් මේ විශ්වාසය ගොඩනගන්න මම අවස්ථාව ඉල්ලන ඕගොල්ලන්ගේ. ඒ හින්දා අවසන් මහා තරඟය ඇවිල්ලා බලන්න. එහි තියෙන විවිධභාවය සහ ඒ ප්‍රමිතිය ඕගොල්ලන්ගේ දැසෙන් දැක ගන්න එදාට එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ ආදරණීය ආරාධනාව ඒ තමයි Miss and Mrs Beauty Queen Sri Lanka in Italy 2025 වසරේ දැවැන්ත අසිරිමත් අවස්ථාවට තමයි අපි ආරාධනා කරන්නේ සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා සවස් 7:04 මාරේ සිට ওই පහත සඳහන් වන ලිපිනයට තමයි ඔබ පැමිණිය යුත්තේ. ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් හැටියට ඒ වගේම නිරූපණ ශිල්පිනියක් හැටියට අපි කාගෙත් ආදරය දිනාගත් හිමායා ලියනගේ එක තමයි මේ පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් කරගත්තේ. මේ කතා බහේදී ඔබට වැටහෙන්න ඇති ඔබේ තිබෙන ප්‍රශ්න වලට යම් කිසි පිළිතුරක් ලැබුණා කියලා. හැබැයි ඔබේ අවසාන මොහොත දක්වාම අපි කියනවා ඔබට මේ ප්‍රශ්නාර්ථය තියාගන්න. ඉන් පසුව මේ වැඩසටහන නැරඹීමෙන් පසුව ඔබේ අදහස් ඉදිරිපත් කරන්න කියලා අපි ඔබගෙන් ඉල්ලීමක් කරනවා. හේතුව තමයි වැඩසටහනක් දකින්න නැතුව මේ සංවිධානය කරන සංවිධායකවරු ඉල්ලීමක් කරන්නේ එන්න ඇවිත් බලන්න. ඉන් පසුව හොඳ නරක අපිත් එක්ක බෙදා හදා ගන්න කියලා. ඉතින් අපි ආරාධනා කරනවා එන්න මේ අලුත් අත්දැකීම ඉමායා ඉතාලියේ කරන පළවන දැවැන්ත වැඩසටහන Miss and Mrs Beauty Queen Sri Lanka in Italy මේ දැවැන්ත ප්‍රසංගයට අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම ලබන සතිය වන විට සියලුම ටිකට්පත් සියලුම අලෙවි සැල් වලින් ඔබට ලබා ගන්න පුළුවන් බව අපි විශේෂයෙන්ම මේ මොහොතේ මතක් කරන ගමන්ම තවත් තොරතුරු බොහොමයක්ම තිබෙනවා අප සතුව විශේෂයෙන්ම විනිශ්චය මණ්ඩලය පිළිබඳව ඒ වගේම නාරාජිතයන් පිළිබඳව බොහෝ දෙයක් ප්‍රශ්නාර්ථ ගොඩකට ඉදිරියේදී පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා. ඔබට ආරාධනා කරන ආදරණීයව සැප්තැම්බර් 7 වෙනිදා මේ දැවැන්ත වැඩසටහන සමග එකතු වෙලා මේ ලස්සන අත්දැකීම විඳ ගන්න අපත් එක්ක එකතු වෙන්න කියලා.